කට්ටිය අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ අලුත් වීඩියෝ එකක්. ඉතින් මේ ඔයගොල්ලන්ට මම අද කියලා දෙන්න යන්නේ CapCut Pro free කරදරේ ගොඩක් දුරට නැති කරගන්න විසඳුමක්. ඉතින් මේ වැඩි කතාවක් නැහැ නේ. ඉතින් අද යන් අපේ වීඩියෝ එකට. සේටම කලින් ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඔයගොල්ලෝගේ මෙහෙම CapCut එක තියෙනනේ. දැන් CapCut එක 2026 කියලා එහෙම CapCut එකක් ඇති. මගේ තියෙන වෙන එක. මේ මම අප්ඩේට් කරලා නැහැ නේ. ඒකයි මේ. ඊට පස්සේ මේ CapCut එක කොහම අරන් මේ uninstall කරගන්න. මේ කොහම uninstall කරගත්තට පස්සේ දැන් මේ app එක නැහැනේ. දැන් ඔයගොල්ලෝගේ කැමති search browser එකක් open කරගන්න. ඉතින් මම open කරගන්නවා Chrome එක. Chrome එකේ ඉතින් ටිකක් යනවා. දැන් මෙහෙම තැනකට එන්නේ නැති දැන්. ඉතින් මේකේ search මේකට ගිහිල්ලා ඔයගොල්ලෝ search කරගන්න. මේ හේල ගුරුණා චි ඔයගොල්ලෝ search කරගන්න CapCut. දැන් ගිහලා CapCut එහෙම search කරගන්න up to down කියලා. ඉතින් හැමදාම වගේ මතක් කරන්න ඕනේ මේ වීඩියෝ හොඳයි නම් like button එක please. මේ like button එකට පයින් පාරක් ගහගෙන ගිහිල්ලා අර subscribe button එක click කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාපු ගමන් notification එක මගින් මේ පෙන්නනවා. ඉතින් CapCut up to down කියලා ඔහම search කරගෙන මේ දෙන්න. ඊපස්සේ මෙන්න ඔයගොල්ලන්ට පෙන්නනවා මේක උඩම තියෙන එක click කරන්න. ඊපස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ මේ ඔයගොල්ලන්ට පේනවද මෙන්න මෙතන පොඩ්ඩක් ඉන්න 16.5 කියලා තියෙන්නේ මෙතන. ඉතින් ඕක නෙමෙයි අපි අද ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මතක ඇටියේ මේ ඇඩ් බටන් එක ඉතින් ඕවත් කට් කරගන්න. මහ පාග රූප ඇඩ් ඉතින් දැන් ඔයගොල්ලෝ මෙන්න CapCut එකට ගිහිල්ලා මෙන්න මෙතන older version කියලා එකක් තියෙනවා පේනව නේද? මෙන්න මේ older version එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ඉතින් මෙන්න එහෙම තමයි අපිට පෙන්නන්නේ. මෙහෙම ටිකක් පල්ලහට යද්දි ඒක හරියනවා. ඔන්න හොඳට මෙහෙම පෙන්නනවා 16යි. ගගා මෙතන යට පේනවා ඇති ඔයගොල්ලන්ට මම zoom කරලා පෙන්නන්න. මේ 2025 කියලා සේරෙන් වගේ පේනව නේද? අන්න ඒක අපි හොයාගන්න ඕනේ 2023 එක. මම ඔයගොල්ලන්ට එක පෙන්නන්න. ටිකලා යනවා. ඉතින් මේක හොයාගන්න මේ සීමෝ දීදී යන්න ඔයගොල්ලෝ. මම ඉතින් කට් කරලා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔයගොල්ලන්ට ඉතින් දැන් පේනවා ඇති මෙන්න මෙතන මම හොයාගෙන තියෙනවා. ඔයගොල්ලෝ හොයාගන්න 2023 දෙසැම්බර් 19 කියලා මේකක් හොයාගෙන තිනවා. මෙතින් එකක් තියෙනවා පේනවා ඔයගොල්ලන්ට. මේකෙන් ඔයගොල්ලෝ මේ උඩ එක ක්ලික් කරන්න. උඩ එකයි පහළ එකයි ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න ඔයගොල්ලන්ට ඉන්ටර්ෆේස් එකට බලා ගන්න ඕනේ යනවා. මෙතන මෙන්න දැන් අර 16යි එක නෙමෙයි තියෙන්නේ 10යි 4යි බිඳුව කියලා පේනව නේද? ඉතින් මේ ඔයගොල්ලෝ මේක MB 230ක් වෙනවා. MB 230යි 0.34ක් වෙනවා. ඊට නම් බර ගණන් ඉතින් මේ දැන් ඩවුන්ලෝඩ් කරලා ගිහලා ඩවුන්ලෝඩ් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලෝ AVG එක ඩවුන්ලෝඩ් කරගන්න. යටින් එනවා. ඊට පස්සේ මොන්න ඉතින් කලින්ම ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලන් තියෙන මෙන්න මේ ෆයිල් ඇප් එකට යන්න. ෆයිල් ඇප් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට වෙනවා ඉතින් මෙතන ඩවුන්ලෝඩ්ස් කියලා තියෙනවා. එන්න එක ක්ලික් කරන්න.
ඊට පස්සේ චුට්ටක් පල්ලහට යන්න. පල්ලහට යන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැන් ඩවුන්ලෝඩ් කරේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ උඩම තියෙනවා today කියලා මගේ නෑ දැන්. today කියලා උඩම තියෙනවා CapCut. මෙන්න මේක තියෙන්නේ. මෙන්න මේක තියෙන මේ CapCut 10.4.0 APK කියලා අනිවාර්යෙන් ඔයගොල්ලන් තියෙනවා. ඉතින් මේ MB 242 MB කියලා පෙන්නනවා මෙතන. ඒක ඉතින් ඔයගොල්ලෝ ක්ලික් කරන්න. ඔම ක්ලික් කරාට පස්සේ install the app කියලා වැටෙනවා. ඔම ඊට පස්සේ ඔම ටිකලාක් මේක මේව කරන් ඉන්න ඕනි. ඔයගොල්ලන්ට ඊට පස්සේ ටිකලාක් ගියාට පස්සේ මෙන්න පෙන්නනවා. මේක install කියන එක දෙන්න. ඊපස්සේ ඔන්නෝම ටිකලාක් ආයෙත් ඉන්න වෙනවා. අපි ටිකලාක් කොහොම ඉමු. මම ඉතින් වෙලා යන නිසා කට් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. ඔයගොල්ලන්ගේ නම් මේ විදිහට නොවෙන්න පුළුවන් තියෙන්නේ. ඒගොල්ලන්ට මෙහෙම තමයි කරන්න තියෙන්නේ. මම ඊට ඉන්ස්ටෝල් කරනවා. ඊට පස්සේ ඉතින් මම ගේන්න ඉන්න වීඩියෝ එක තමයි Samsung S4 කියන ෆෝන් එකේ රිවිව් එකක් තමයි මම ගේන්න ඉන්නේ. ඉතින් මතක් ඇතිව subscribe කරලා තියාගන්න. ආයෙත් කියනවා අන්න දැන් වැටුණා ටිකලක් ඊට පස්සේ CapCut has installed කියලා. දැන් ඔයගොල්ලෝ මේක කට් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝගේ මේකට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ ඒක install වෙලා තියෙනවා පේනව නේද? CapCut කියලා install වෙලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට මෙන්න මේක තමයි open වෙන්නේ. එතකොට මේ තියෙන්නේ CapCut 2023. බැරි වෙලාවත් ඔයගොල්ලෝ Play Store එකේ ගිහිල්ලා මේක අප්ඩේට් කරන්න එපා. එතකොට ඉතින් ඔයගොල්ලන්ට අර දැන් දින එක තමයි මේ බලගන්න පුළුවන් ඉන්නේ. අප්ඩේට් කරන මේකේ ඔයගොල්ලෝ මම පෙන්නන්නම් දැන් ගොඩක් ඒවා තියෙන්නේ ෆ්‍රී මේ ඔග්ලී තියෙන්නේ ගොඩක් ඉෆෙක්ට් තියෙන ෆ්‍රී. දැන් ඉතින් වෙන වෙලාවකට පස්සේ ඉතින් මගේ ෆෝන් එකේ නම් මේ වීඩියෝස් වලට යනවා. ඒ අර මගේ RAM එක 2 නේ. ඒ නිසා තමයි මෙන්න මේ ගොඩක් වෙලා යන්නේ. ඕගොල්ලෝගේ නම් ඉතින් මෙහෙම වෙලා යන එකක් නැහැ. දැන් ඉතින් ඔයගොල්ලෝ කැමති වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට මොන වීඩියෝ සිලෙක්ට් කරගන්න. එතන ඇඩ් බන් දීලා සිලෙක්ට් කරගන්න. මම මේක සවුන්ඩ් අඩු කරන්න නැත්තම් මේ රෙකෝඩ් ඇප් එකෙන් මේ ඔයගොල්ලෝ දෙපාර ඇහෙනවා. මේ දැන් මියුසික් එක ප්ලේ වෙද්දි ඒක දෙපාර ඇහෙනවා. මම අලුත් YouTube ජාති ගැන කියලා දෙන ඔයගොල්ලන්ට ඉතින් මේ channel එක subscribe කරලා තියාගන්න. මම ගේන්න හිතා ඉන්න YouTube ජාති 10ක් ගැන වීඩියෝ එකක්. ඉතින් මේ ඉන්නේ මම සවුන්ඩ් එක අඩු කරන්න මේකේ. ඔයගොල්ලෝ ඉතින් බලා ගන්න පුළුවන් මේ කතිරේදී මේ එකතු කිරීම ලකුණු දීලා මෙතන ස්ටොක් වීඩියෝ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. අර වගේ නම් අර අලුත් එකේ නම් මේ වගේ ගොඩක් ඒවා නෑ. ඉතින් දැන් ඔයගොල්ලන්ට ඕන මේ ක්‍රිස්මස් මේ ඕන එකක් පුළුවන් ගන්න. මේ දැන් මම එකක් අරන් පෙන්නන්න. මේ subscribe කියන එක අරන් පෙන්නන්න. ඇඩ් දෙන්න. ඇඩ් දුන්නාට පස්සේ ඉතින් මේ පේනවද? check it කියලා හිටනවා. ඉතින් මේ ඊට පස්සේ මේක දැන් ගොඩක් ඒවා ප්‍රොෆෙෂන් මේ නෑ. ඔයගොල්ලෝම ඔන්නම් පෙන්නන්නම්. ටෙස්ට් වල ස්ටිකර් වලට ඕනම් ගිහලා පෙන්නන්න. මම ඉෆෙක්ට් වලට යන්නම් පොඩ්ඩක් ඉන්න. ටිකක් තමයි. දැන් පේනවා ඇති භාගයක් වගේ තියෙනවා ප්‍රෝ version. ඊටු භාගය ඉතින් මේ ෆ්‍රී version තමයි තියෙන්නේ. ඔය චුට්ටක් ඉන්න වෙලා යනෝනේ වෙලා.
මේක ඉතින් ලැග් ඉතින් දැන් බලන්න මේකේ සමහර ඒවා ඉතින් මේ ප්‍රෝ version එකේ තියෙනවා. දැන් ඉතින් අර අපි දැන් තියෙන එක ඩවුන්ලෝඩ් කරොත් මේ වගේවත් නැහැ. මේ ගොඩක් ඒවා ඉතින් අපිට ඕනි කරන ඒවා ටික තියෙනවා. මේකේ මේ subscribe කරන ඒවා තියෙනවා. මේ දැන් ප්‍රසිද්ධ වුණ මෙන්න මේක තියෙනවා. මේ පේනවනේ. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ මම පේන ඉෆෙක්ට් වලට ගිහිල්ලා ඉෆෙක්ට් වලට ගිහිල්ලා වෙනන ඕක නම් ගොඩක් ඒවා අපිට ෆ්‍රී දෙන්නේ. ඔන්න බලන්න වීඩියෝ ඉෆෙක්ට්ස් ට්‍රෙන්ඩින් දැන් ට්‍රෙන්ඩින් එක නම් ගොඩක් ඒවා ප්‍රෝ. හැබැයි උනාට ඔයගොල්ලෝ මම පෙන්නන ඉන්න මේකෙත් හැබැයි හොඳ ටිකක් තියෙනවා අපිට මේ ෆ්‍රී දෙන. ඔන්න බලන්න ප්‍රෝ කියන එක ෆ්‍රී. දැන් මෙතන සේරම වගේ මේ ඕපනින් and ක්ලෝස් කියන එක සේරම වගේ අපිට ෆ්‍රී දෙන්නේ. අලුත් එකේ මොව ගන්න පුළුවන්ද? ඉතින් මේ අලුත් එකේ වගේ නෙමෙයි. දැන් මේ මෙතන මේ නයිට් ක්ලබ් කියලා එකක් තියෙනවා. ඒකේ සේරම ෆ්‍රී නෙමෙයි. පේනවනේ ඔයගලන්ට. එකක්වත් නෑ ප්‍රෝ. එකක් තියෙනවා ප්‍රෝ. ඉතින් බලන්න ඉතින් මේ පරණ එකට වඩා පට්ට සුපිරි. ඉතින් මේ අලුත් එකට වඩා පට්ට සුපිරි. මෙතන බලන්න මේ ලෙන්ස් කියන එකට ගිහිල්ලා එතන සේරම ඒවත් ෆ්‍රී. ලයිට් ඉෆෙක්ට් වලට යන් එතන සේරම ඒවා ෆ්‍රී. ඉතින් පේනවනේ ඔයගලන්ට. ඉතින් මේ රෙට්‍රෝ ඒකේ සේරම වගේ ෆ්‍රී. ඒකේ සේරම ෆ්‍රී. ඉතින් දැන් එකේ එහෙමනම් ඔහොම ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ මතක ඇති channel එක subscribe කරන් යන්. බලන්න body effects වලට ගිහිල්ලා ඒකම තමයි. ඒකත් අර වගේම free තමයි දෙන්නේ සේරම වගේ. ඉතින් මේ අපි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like button මගේ අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා like button එකත් ඉතින් press කරලා මටත් ඉතින් support එකක් දෙන්න. ඉතින් මගේ මේ ප්‍රශ්නයකට වෙලා තියෙන views යන්නේ නැති එක තමයි. ඉතින් මම හිතන්නේ මගේ පළවෙනි වීඩියෝ දෙක නිසා වෙන්නේ නැති. ඉතින් මේ මතක ඇතිව මේක බලන්න subscribe කරගෙන යන්න. ඉතින් goodbye කිව්වට මේක ඉතින් කට් වෙන්නෙත් නෑ.